මිහින්තලේ අම්බස්තල චෛත්‍ය අසල මිහිඳු මහරහතන් වහන්සේ ලංකාවට ඇවිල්ලා ක්‍රිස්තුපූර්ව 3 වෙනි සියවසේදී මෙන්න මේ චෛත්‍ය තියෙන තැන තමයි දේවානම්පියතිස්ස රජතුමාව මුණ ගැහෙන්නේ. එතකොට ඔබ අහලා තියෙන කතාව දේවානම්පියතිස්ස රජතුමා මේ ප්‍රදේශයේ මුවදඩේමේ ආවා කියලානේ කියන්නේ. ඉතින් මුවෙක් විදියට ඇත්තටම වෙස් වලාගෙන දෙවි කෙනෙක් ආවා කියලායි කියන්නේ. ඔබ දන්නවද? අපි මේ ඉන්නේ මිහින්තලේ අම්බස්තල චෛත්‍ය අසල. මේ තියෙන චන්ද්‍රකාන්ති පාෂාණය. චන්ද්‍රකාන්ති පාෂාණ ලංකාවේ නැහැ. ඔබ දන්නවද? ගම්පල වාදයේදී මිහිට්වත්ති ගුණානන්ද හාමුදුරුවන්ගෙන් ප්‍රශ්නයක් අහනවා. ඔබලා ඔය කියන රහතන් වහන්සේලා කොහොමද ඔප්පු කරන්න කියලා. ඒ වෙලාවේ මිහිට්වත්ති ගුණානන්ද හාමුදුරුවෝ මේ ප්‍රකාශය කරන්නේ මේ චන්ද්‍රකාන්ති පාෂාණය රහතන් වහන්සේ නමක් විසින් හිමාලයෙන් ගෙනල්ලා මේ ස්ථානයේ පිහිටුවන ලද දෙයක්. මේ සාක්ෂියක් වශයෙන් අනාගතයේ මිනිසුන්ට රහතන් වහන්සේලා යනු කවුද කියලා හඳුනා ගැනීම සඳහා ලැබූ එකක් බව තමයි උන්වහන්සේ පිළිතුරු වශයෙන් දෙන්නේ. මේ චන්ද්‍රකාන්ති පාෂාණය හිමාලයෙන් ගෙනල්ලා මේ ස්ථානයේ මහරහතන් වහන්සේ කෙනෙක් පිහිටවපු එකක්. අනාගතයේ මිනිසුන්ට රහතන් වහන්සේලා යනු කවුද, උන්වහන්සේලාගේ දක්ෂතාවය කුමක්ද කියලා ඔප්පු කරන්නට. රහතන් වහන්සේලාගේ දක්ෂතාවය ගැන කියන්න අවශ්‍ය නැහැ, ඔබට හිතා ගන්න පුළුවන්. නමුත් බලන්න මේක කරපු රහතන් වහන්සේ, මහරහතන් වහන්සේ තමා කවුද කියලා කිසිම සටහනක්වත් තබලා ගිහිල්ලා නැහැ. එච්චරට ඒ අයට තමා මේක කරාය, මෙහෙම වුණාය, තමා තමයි මේක කරේ කියලා කියන්න මමත්වයක් නැහැ. අනිත් කාරණේ තමයි අපි මිහින්තලේ අනුරුවක් හදනකොට නිතරම අපි උත්සාහ කරන්නේ ආරාධනාගල වගේ මිහින්තලේ හදන්න. ඔය කියන ආරාධනාගල මතක තියාගන්න මිහිඳු හාමුදුරුවෝ වැඩිය ගල නෙමේ. මේ ස්ථානයේ අම්බස්තල චෛත්‍ය අසලදී තමයි මිහිඳු හිමියන් දේවානම්පියතිස්ස රජතුමාව හම්බ වෙන්නේ. හැබැයි මිහිඳු හිමියන් ඉස්සෙල්ලාම ලංකාදීපයට වැඩම කරලා තියෙන්නේ ඉසින්බැස්ස ගලට කියලායි කියන්නේ. ඉසින්බැස්ස ගල ඉඳන් මේ අම්බස්තල මිහින්තලා පව්වට වැඩම කරන්න උන්වහන්සේ කල්යල් බලාගෙන ඉඳලා තියෙනවා ඒ පිරිස. ඒ වගේම ආරාධනාගල කියන්නේ ඔබලා අහලා ඇතිනේ දේවාරාධන ගාථාව සමන්තා චක්ක වාලේසු කියලා මිහිඳු හිමියන් එක්ක ආපු බණ්ඩුක උපාසකයා ඔය ආරාධනාගලට ගිහිල්ලා තමයි දෙවියන්ට බණ කියන්න ප්‍රථමයෙන්ම දෙවියන්ට ආරාධනාව කළේ. ඉතින් අම්බස්තල චෛත්‍ය තියෙන තැන, හම්බු තැන සහ ආරාධනාව කළ ආරාධනාගල පටල ගන්න එපා.